2020 A level පස්වෙනි ප්‍රශ්නේ හරි. ඒ කියන්නේ දන්නවනේ සීමා ප්‍රශ්නයක් එන්නේ අනිවාර්යෙන් දන්නවා ඒක. හරි PO paper එකේ පස්වෙනි කෙටි ප්‍රශ්නේ කියන්නේ සීමා. හරි. එතකොට මේ අවුරුද්ද දීලා තියෙනවා limit x යනවලු 5 බෙදීම 3 කරා. හරි. මෙන්න මෙයාගේ සීමාව කීයද කියලා අහනවා. හරි මෙයාගේ සීමාව කීයද කියලා අහනවා. එයාගේ උත්තරෙත් බව පෙන්නන්න දීලා තියෙනවා. හරි. මෙයාගේ උත්තරෙත් දීලා තියෙනවා මෙයා බව පෙන්නන්න කියලා. හරි. හරි. මෙයා කියලා පෙන්නන්න කියලා කියනවා. හරිද? එහෙනම් මොකද්ද කරන්න? හරි. වර්ගමූලයක් දුටු සැනින් මොකද කරන්නේ? වර්ගමූලයක් දැක්ක ගාම ආයේ හිත ඉන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න කියලා ප්‍රතිපදයෙන් ගුණ කරනවා. හරි. වර්ගමූලයක් තිබ්බොත් අනිවාර්යෙන් සීමා ගානකදී ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකද්ද? හරිද? මුලින්ම බලන්න ඕනේ අර්ථ දැක්වීමත් අර්ථ විරහිත ඒවා එනවද කියලා. හරි බිඳුව බෙදීම අර සීමා මෙයා ආදේශ කරපුවාම x ට මෙයාගේ ආදේශ කරපුවාම අනිවාර්යෙන් බලන්න ඕනේ මේ අර්ථ විරහිත ප්‍රකාශනයක් එනවද කියලා. හරි. ඒ කියන්නේ බිඳුව බෙදීම බිඳුව. එහෙම නැත්නම් අනන්තය බෙදීම බිඳුව. අනන්තය බෙදීම අනන්තය. හරි. එහෙම නැත්නම් බිඳුව බෙදීම අනන්තය. ඒ වගේ මොකක් හරි අර්ථ විරහිත එකක් එනවද කියලා බලන්න ඕනේ අනිවාර්යෙන්. හරි අනිවාර්ය විභාග ගන්න. එහෙම එන්නම තමයි දෙන්නේ. හැම එකපාර ආදේශ මේ සීමාව ආදේශ කරපුවා උත්තරයක් එන්න දෙනවද? වැඩක් නැහැ. මේ අගේ ආදේශ කරපුවාම සීමාවට උත්තරයක් එන්නේ කෙලින්ම ඉතින් ගාණක් එන්න ඕනේ නැහැ නේද? ඒ කියන්නේ තාම ලේසි. ඕන් ළමෙට ඒක කරන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් දෙන්න ගොඩක් වෙලාවට ඒ වගේ එකක් එන්න තමයි බිඳුව බෙදීම බිඳුව හරි අනන්තය බෙදීම අනන්තය හරි ඒ වගේ මොකක් හරි එන්න තමයි දෙන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ මොකද්ද? ඊට පස්සේ බලන්න ඕනේ සාධක යන්නවද කියලා. අනිවාර්ය විභාග ගානේ බලන්න ඕනේ සාධක යන්නවද කියලා. සාධක යන්නොත් අර ගොඩක් ය මගහරලා අරගෙන කේස් එක එන එක මගහරින්න පුළුවන්. සාධක යන්නොත් අනිවාර්යයෙන්. හරිද? ගොඩක් වෙලාවට හැබැයි විභාග ගණන් වල සාධක කරන්න දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ බලන්න ඕනේ මොකද්ද? අනිවාර්යෙන් බලන්න ඕනේ වර්ගමූලයක් තියෙනවද කියලා. තිබ්බොත් ප්‍රතිපදයෙන් වැඩි කරන්න ඕනේ. මේක තියෙනවනේ මේ තියෙන්නේ. වර්ගමූල තියෙනවා. එහෙනම් මෙයාගේ ප්‍රතිපදයෙන් උඩයි යටයි වැඩි කරන්න ඕනේ. හරය සහලවේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ අනිවාර්යෙන් මේ sin cos tan වගේ ත්‍රිකෝණමිතික අනුපාත ශෘංඛලා තියෙනවනේ. ඔයා දන්නවා අර මූලික සීමාවල මූලික සූත්‍රයක් ගොඩනගනවා ප්‍රකාශනයක්. හරි. sin ගේ කෝණය යාගේ යට තියෙනවනේ. හරි. එයා බිඳුව කරා ලැබෙදී සීමාව එකයි. හරි. ඒක ගොඩනගා ගන්න ඕනේ මෙතන. හරි. sin x බෙදීම x ආකාරයට හදන්න ඕනේ. sin θ බෙදීම θ ආකාරයට හදන්න ඕනේ. හරි. ඒක තමයි ඊළඟ පියවර. දැන් බලන්න එහෙනම් මෙතන මුලින් මේ වර්ගමූල කතාවක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මෙයාගේ ප්‍රතිපදයෙන් හරය සහ ළමයි වැඩි කරන්න. ඒවා හිත ඉන්න දෙයක් නෑ. දැන් ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙනවා. හරි. වර්ගමූලයක් තිබ්බොත් අපි දන්නවා අනිවාර්යෙන් ප්‍රතිපදයෙන් වැඩි කරනවා. හරය සහ ළමයි. ඊට පස්සේ sin තිබ්බොත් කේස් වෙනවා. sin සහ tan වගේ තිබ්බොත්. එතකොට එහෙනම් අනිවාර්යෙන් sin ගේ කෝණය යට හදන්න try කරන්න ඕනේ පුළුවන් තරම්. හරි. එහෙනම් අපි ඒ කියන්නේ මේ කෝණය යට හදා ගන්න පුළුවන් තරම් try කරන්න ඕනේ. x ඍණ 5 බෙදීම 3 යටත් හදා ගන්න බලන්න ඕනේ. හරි. ඒක තමයි ගාන හදන්න කලින් ඒ කියන්නේ ගාන පටන් ගන්නකොට කොහේ හදාගෙන යන්නේ නැතුව ඒ කියන්නේ සීමාවල ඉගෙනගත්ත සේරමට ඒවා ඉස්සලා ඔළුවට අරගෙන බහින්න ඕනේ ගාන හදන්න. හරි. එහෙනම් වර්ගමූල තිබ්බොත් ප්‍රතිපදයෙන් වැඩි කරලා පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාගේ කෝණය යට හදන්න try කරනවා. එච්චරයි මේ ගාන කරන්න ඕනේ. හරි. එහෙනම් ගාන මම පටන් ගන්න මෙයා බව පෙන්වන්න තියෙන්නේ. හරි. 2 මූල 5 බෙදීම 3යි කියලා පෙන්වන්න. මම මෙතනින් පටන් ගන්නවා. හරි. දැන් වර්ගමූල තියෙනවනේ එහෙනම් හරය වැඩි කරනවා මම මෙයාගේ දැන් උත්තරේ බව පෙන්වන්න දීලා තියෙනවා. මම ඒක ලියන්න නැතුව පටන් ගන්න. හරි. හරය අනිවාර්යෙන් මෙයාගේ ප්‍රතිපදයෙන් වැඩි කරන්න. හරි. හරය වැඩි කරන්න ඕනේ එයාගේ ප්‍රතිපද. හරි. එයාගේ ප්‍රතිපදයෙන් හරය සහ ළමයි වැඩි කරන්න. මූල 3යි x ඍණ. දැන් මොකද්ද මෙයාගේ අරයාගේ ප්‍රතිපදය? මෙයා ඍණ නම් මෙයා ධන වෙන්න. හරි. එයාගේ ප්‍රතිපදය වෙන්නේ ධන 1. හරි. පැද්දේ ලකුණ ධන 1. එයාගේ උඩයි යටයි දෙන්නම් වැඩි කරන්න. හරි. සුළු කරලා බලන්න දැන්. හරි. මෙයා නම් දැන් පැත්තක හිටියට අවුලක් නැහැ. එයාට කේස් එකක් එන්නේ නැහැ කියලා පේනවනේ ආදේශ කරද්දී. දැන් මෙතන පොඩ්ඩක් සුළු කරගත්තා නම් හරි. හරි.
මෙයාට පැත්තක ඉන්න දෙමු. sin x ඍණ 5 බෙදීම 3යි යට සුළු කරපුවාම එනවා වර්ග මොකද සාධක මෙතන තියෙන්නේ මෙයාගේ ප්‍රතිපදේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙයා ಗುಣ කරපුවාම එන්නේ මොකද්ද? වර්ග දෙකක අන්තරය. හරි. x ඍණ y x ධන y වගේ. හරි. x ඍණ y x ධන y වගේ තියෙන්නේ. එහෙනම් වර්ග දෙන්න ಗುಣ කරපුවාම එන්නේ මොකද්ද? x වර්ගය ඍණ y වර්ගය. එහෙනම් මොකක්ද දෙන්නේ? මෙතන දෙනවා 3x ඍණ මෙතන ಗುಣ වුණාම 5 කියලා එනවා. හරි. ಗುಣ කරාම 5 කියලා එනවා. හරි. ඒවත් එකපාර දාන්න ආය පොඩි ළමයි වගේ පද 4 ලියලිය ඉන්නේ. හරි. වැඩි කිරීම ලිමිට් මම අරයා වෙනම ලියනවා. හරි. එයාට කේස් එකක් ඉන්නේ නැහැ කියලා පේනවා. එයා සුළු කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය ආකාරයට එනවා. මෙතනින් පටන් ගන්නවා මම. හරි. දැන් බලන්න ඕනේ මොකද්ද? මෙතන කේස් එකක් තියෙනව නේද? ආද උඩත් බිඳුව වෙනවා යටත් බිඳුව වෙනවා ආදේශ කරොත් මෙයා. එක්ස්ට්‍රා 5 බෙදීම 3. තාම කේස් එක එතන තියෙනවා. හරි. තාම අර අරත්ත දැක්වීම නැති ප්‍රකාශන එන්න ගන්න. හරි. බිඳුව බෙදීම බිඳුවක් එන්න ගන්නවා. එහෙනම් මෙතන මොකද්ද කරන්න ඕනේ? මෙයාගේ කෝණය මෙතන හදන්න ඕනේ. බලන්න මෙතන x ඍණ 5 බෙදීම 3 තියෙන x ඍණ 60 තියෙන අංශක. එහෙනම් මෙතනත් බලන්න මොකද්ද කරන්න ඕනේ? 3 ඉලක්කමෙන් බෙදුවා නම් හරි. හරි 3 ඉලක්කමෙන් ගුණ කරලා 3 ඉලක්කමෙන් බෙදලා දාන්න. හරි. එහෙනම් මොකද්ද කරන්නේ? limit x යනවා 5 බෙදීම 3 කරා. හරි. sin x ඍණ 5 බෙදීම 3 තියෙන උඩ. හරි. එළවේ. හරය හදන්න ඕනේ මේ විදිහටම. හරි x ඍණ 5 බෙදීම 3 ආකාරයටම හදන්න ඕනේ. දැන් මෙයා ගුණ කරපුවාම මොකක්ද වෙන්නේ? 3i x ඍණ 5 බෙදීම 3i කියලා එනවනේ. මෙයාගේ පොදු හරය ගන්න. 3i x ඍණ 5 කියලා එනවා. හරි යට 3 ඉලක්කම තියෙනවා. 3i x ඍණ 5 යට 3 ඉලක්කම තියෙනවා. එහෙනම් වැඩිපුර 3ක් යටට එනවනේ. වැඩිපුර 3ක් යටට ඇවිල්ලා තියෙන්නේ. ඒ 3 කැපෙන්න මොකද්ද දාන්න ඕනේ? හරි. ඒක වැඩිපුර මම ලියාගත්ත එකන්නේ. ඒ කියන්නේ මෙයා තියෙන්න ඕනේ තමයි මෙතන ලියාගත්තා. මෙයා පොඩ්ඩක් සුළු කරලා හිතෙන් සුළු කරන්න. හිතෙන් සුළු කරලා බලන්න. 3i x ඍණ 5 යට 3 ඉලක්කමක් හැදෙනවා. හරි. යට 3 ඉලක්කමක් හැදෙනවා. ඒ 3 කැපෙනවා මෙයාට. හරි. එතකොට අරයම එනවා. හරි. වැඩි කිරීම. දැන් මොන්න මෙතන සීමාව ආදේශ කරන්න පුළුවන් උනාට. හරි. මෙතන සීමාව බල චෙක් කරන්න පුළුවන් මේ යගේ ආදේශ කරලා. හරි. බාන්න කීය දෙන්නේ x. x ට දාන්න තියෙන 5 බෙදීම 3. x ට 5 බෙදීම 3 දැම්මහම හරි. x ට දාන්න ඕනේ 5 බෙදීම 3. ධන 5. හරි. ධන 5. එතන සුළු කරන්න පොඩ්ඩක්. හරි. මේ 3 ඉලක්කම මොනයි ඉස්සරහට ගන්න පුළුවන් 1 යට 3යි කිය. හරි. මේ 3 ඉලක්කම 1 යට ලිමිට් එකෙන් එළියට ගන්න පුළුවන්. අපි ඒක දන්නවනේ. හරි. එතන මෙයාට මොකද වෙන්නේ? හරි. මෙයාත් ඕන නම් මම මේ ආකාරයට ලියන්නම්. සාමාන්‍යයෙන් අපි x මේ වගේ එකක් හරිද x බිඳුව කරා යන විදිහට හදන්න ඕන. හරිද? එහෙනම් මේක මේ පැත්තට ගෙනාවා නම් හරි x ඍණ 5 බෙදීම 3 ආකාරය. හරි. එතන කෝණේ හදාගත්තා නම් හරි. හරි. ඒවා මේ තියරි පන්ති වල හේතු සහිතව පැහැදිලි කරනවා මේ. හරි. ඇයි ඒ වගේ විදිහට හදන්නේ කියන එක. එතන සුළු කරපුවාම 3ට 3 ඉලක්කම කැපෙනවා. මූල 5ට මූල 5 එකතු වෙනවා. එහෙනම් 2යි මූල 5. හරි. 2යි මූල 5. හරිද? ඊට පස්සේ එහෙනම් මේ කෑල්ල අපි දන්නවා දැන් කීයයි කියලාද? 1යි කියන්නේ. හරි. එහෙනම් 3න් 1 වැඩි කිරීම 1 වැඩි කිරීම 2 වැඩි කිරීම මූල 5. එහෙනම් උත්තරේ එනවා 2යි මූල 2 වැඩි කිරීම මූල 5 බෙදීම 3ක් කියලා. හරි. ඕකනේ බව පෙන්නන්න තියෙන්නේ. ඒකනේ බව පෙන්නන්න තියෙන්නේ. හරිනේ. ඊටම සරල ගැටලු හරි. වර්ගමූලයක් දැක්ක ගමම ආය බල ඉන්න ප්‍රතිපදයෙන් වැඩි කරනවා. ත්‍රිකෝණමිතික අනුපාතයක් තිබ්බොත් එයා පුළුවන් තරම් sin ට හරව ගන්න බලනවා. හරි. cos තිබ්බොත් නම් වැඩි කේස් එකක් නැහැ. sin tan තියා තමයි පොඩ්ඩක් බලන්න ඕන. මොකද බිඳුව බෙදීම බිඳුවක් වෙන්න තියෙන try එක මේ අවස්ථාව වැඩි. එහෙනම් sin ගේ මෙතන තියෙන කෝණය යට හදන්න try කරනවා. දැන් x ඍණ 5 බෙදීම තුන තමයි කෝණය විදිහට තියෙන්නේ. ඒක යට හදන්න බලන්න. හරි. මොකද එයාගේ අපි දන්නවා sin θ බෙදීම θ ආකාරයට θ බිඳුවට යනවනම් අනිවාර්යයෙන් එකයි. ඒවා මූලික මේ පාඩමේ මූලික දෙනුම්. හරි.